අද දින අපි ශ්‍රී නරේන්ද්‍ර මෝඩි මාතාව හමුණා උතුරු නැගෙනහිරේ ජීවත් වන ජනතාවගේ නියෝජිතයන් වශයෙන් දේශපාලන නියෝජිතයෙ වශයෙන් අපි එතුමාව මුණ ගැසුණා. ඊළඟේ තමුලස්ස කච්චි වෙනුවෙන් අපි 4 දෙනා අපේ නායකයා සී.වී.කේ සිවඥානම් මහතා, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී වන සිවඥානම් ශ්‍රීධරන්, ශානකන් රාසමාණික්කම්, මාලේකම් මම, ඒ වගේම ධර්මලිංගම් සිතාත්තන්, සෙල්ව මඩේකලනාදන්, ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මේ මිනිත්තු 45 වගේ කාලේ එතුමාත් එක්ක ගත කරා. දමළ දේශපාලන ප්‍රශ්න සම්බන්ධව විසඳුමක් වෙන්න ඕනේ. ඒකට ඉන්දියානු ලංකා ගිවිසුම තමයි ප්‍රධාන වශයෙන් අපි සලකන්න ඕනේ. බලය බෙදාහැරීම ක්‍රමය එහිදී වගේ ඒක වෙන්න ඕනේ. 13 වෙනි සංශෝධනය ඉතාමත් අඩු පාඩු එතන තියෙනවා. ඒක විතරක් නෙවෙයි, 13 වෙනි සංශෝධනය වත් මුළුම්ම ක්‍රියා කරලා නැහැ. ඒක ගැන 2010 2011 2012 තුන්වෙනි වතාව ජොයින්ට් ස්ටේට්මන්ට්ස් ඉෂු කරලා තියෙනවා ඉන්දියානු ශ්‍රී ලංකන් ගවර්න්මන්ට්ස්. ඒ නිසා ඒක ගැන ඉන්දියා ශ්‍රී ලංකා රජයට කියලා ඒක ඉටු කරන්න ඕනේ කියලා අපි ඉල්ලීමක් ඉදිරිපත් කරා. ඒ වගේම අපේ ඉඩම් සම්බන්ධව කුච්චවැලි ප්‍රදේශ ලේකම් කොට්ටාසේ අපි උදාහරණයට ගෙනලා කිව්වා එතන විහාර 32ක් දැන් ඉටු කරනවා. එහි තිබුණු ඉන්දු කෝවිල් වලට දැන් වෙන විහාර නම් දෙනවා. ඒ වගේ ක්‍රියාවලිය නවත්තන්න ඕනේ. ඒ වගේම දීවර ප්‍රශ්න ගැන මේ බොටම් ට්‍රෝලිං ගැන ක්‍රමය උදෙසා අපේ ෆිෂර්මන් හැමදාම මුණ දෙන ප්‍රශ්න ගැන අපි කතා කරා. ඒකට හරි විසඳුමක් හොයන්න ඕනේ. ඉන්දියා මේකට එකඟ වෙලා තියෙනවා ශ්‍රී ලංකාවත් එක්ක බොටම් ට්‍රෝලිං නවත්තන්න ඕනේ කියලා. ඒ නිසා ඒක නවත්තන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියලා අපි කිව්වා. කනෙක්ටිවිටි, ඒ කියන්නේ මූදෙන් නැත්නම් එයා කනෙක්ටිවිටි, ඒ වගේ අපි ඉන්දියාවෙන් ඉල්ලනවා ඒක ස්ට්‍රෙන්තන් කරන්න කියලා. ඒ වගේම ඉන්වෙස්ට්මන්ට්ස් උතුරු නැගෙනහිරට ඉන්දියානු ඉන්වෙස්ට්මන්ට්ස් ගේන්න ඕනේ කියලා. අපේ රිෆියුජීස් ඉන්නවා ඉන්දියාවේ. ඒ අය නැවත පදිංචි වීමට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලාත් එතුමාට අපි කිව්වා. එතකොට එතුමා පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිපත්තියක එතුමා ඉන්නේ පවත්වන්න ඕනේ කියන තත්ත්වෙක එතුමා කියනවා. අද උදේම එතුමා ඒක ගැන කියලා තිබුණා. ඉතින් එතුමා ඒක කිව්ව නිසා අපි ඒකට ස්තුති කරා. ඒ ස්ථාවරය ගැන අපි ස්තුති කරා. අපිත් කිව්වා පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්න ඕනේ. ඒක කල් දාන්න දෙන්න එපා කියලා අපි එතුමාටත් කිව්වා. ඒ වගේම කච්චතීව ප්‍රශ්නය ගැන මේකදී සාකච්ඡා වුණාද? නෑ, කච්චතීව ගැන මොන සාකච්ඡාවක් තිබුණේ නෑ. මීට අමතරව එතුමා සුබදව මොකක්ද කිව්වේ? දෙරටවල් අතර අන්‍යෝන්‍යතා ගොඩනැගීම සඳහා මොන වගේ ස්ථාවරයකද එතුමා කියන්නේ? එතුමා අපේ ප්‍රශ්න ගැන ඇහුම්කන් දීලා අපිට කිව්වේ මේවා ඔක්කොම මටත් දන්නවා. අපි ඕගොල්ලන් දෙක ඉන්නවා. මේක විසඳීම සඳහා අපේ මැදිහත් වීම කොයි ආකාරයෙන් තියෙන්න ඕනේ කියලා අපි යෝජනා කරලා ඒක අපි ඊටු කරනම් කියලා කිව්වා. ඒ වගේම ධාතුන් ගැන එතුමා මොකක්ද කිව්වේ? එතන බලය බෙදීමේදී යම් පාර්ශව වෙනවා අපේ පොලිසිය හරි වෙනවා දෙන්නේ කියලා. ඒ වගේ ඒ විස්තරව අපි කතා කරේ නෑ. 13 වෙනි සංශෝධනය වත්
අර්ථවත් බලය බෙදා හැරීම ක්‍රමයක් නැහැ කියලා ශ්‍රී ලංකා රජයේම පිළි අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ අර්ථවත් බලය බෙදා ගැනීම ක්‍රමය පවත්වන්න ඕනේ කියන ස්ථාවරයෙන් තමයි ශ්‍රී ලංකා රජයේ, ඉන්දියා රජයේ අපි හැම එකම ඉන්නවා. දැන් ඔබතුමා මොකක්ද හිතන්නේ? මෝදි අග්‍රාමාත්‍යතුමා ලංකාවට පැමිණ විවිධ ගිවිසුමක් සාදරනවා. මේකේ විපක්ෂයෙන් කියනවා මේක අහිතකර, මේවා එපා, මේවා අපිට එපා කියලා කියනවා. ඔබතුමා කොහොමද දකින්නේ මේ ඉන්දියාන්ත් එක්ක අපේ කිට්ටු සම්බන්ධතාවය අපි වෙල්කම් අපි හොඳටම ඒක සලකනවා. මොනවාද අපිට කිට්ටුවේ ඉන්න රට අපි මේ ආර්ථික ප්‍රශ්නේ අපිට වෙච්ච වෙලාවේදී පළමුවම අපිට උදව්වක් කරේ ඉන්දියා. ඒ වගේම මොන ප්‍රශ්න આવොත් ඉන්දියා දිහා තමයි අපි බලන්නේ. ඒ නිසා ඒ කිට්ටු සම්බන්ධතාවය තාමත් ස්ට්‍රෙන්තන් කරන්න ක්‍රියාවලියට අපි සහාය දෙනවා. එතකොට දීවර ප්‍රශ්න සහ ඉන්දියාව ශ්‍රී ලංකාව අතර තියෙන පෙරළ ආරක්ෂිතය සම්බන්ධයෙන් තුමා සාකච්ඡා කරන්නේ. අපි කිව්වේ මේ දීවරයෝ මේ බොටම් ට්‍රෝලිංగ్ ප්‍රශ්නය ගැන විතරයි තමයි අපි සාකච්ඡා කරේ.